මම හිතන්නේ අසම්මත වචනය ඇතුළෙම තියෙනවා මේ එක්සිබිෂන් එක කොයි වගේ එක්සිබිෂන් එකක්ද කියලා. විශේෂයෙන්ම කතෝලික පියතුමෙක් විසින් කරන පළවෙනි මේ ආකාරයේ එක්සිබිෂන් එකක් කියලා මම හිතන්නේ. මම ගරු පියතුමාගේ වැදගත් වෙන්නේ මම හිතන්නේ ඒ තෝරාගත්තු මාතෘකාවන් බයිබලයේ එන යම් චරිත මෙතන හරි විදිහට ඒ කියන්නේ අපි සමහර කෙනෙක් දන්නේ නැති දේවල් මේක හුඟක් වෙලාවට අපිට දැනුවත් කරන්න මේක පාවිච්චි කරලා තියෙනවා. කලාත්මක අතින් ගත්තාම මම හිතන්නේ අපිට මට එතරම්ම ඒක ගැන විග්‍රහයක් කරන්න බැරි වුණත් බැලූ බැල්මට අපි දකින චරිත ඒ ආකාරයෙන්ම නිරූපණය කරන්න ගරු පියතුමා මම හිතන්නේ සමත් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද ලොකු බලන කෙනෙකුට තේරෙනවා මේකේ මේ ප්‍රදර්ශනයේ නමත් එක්කම ගෑවුණු ඒ බයිබලයේ චරිතත් එක්ක යම් කිසි පණිවිඩයක් සමාජයට දෙන්න ගරු පියතුමා උත්සාහ කරලා තියෙනවා. මම හිතනවා ඒක සාර්ථක වෙලා තියෙනවා කියලා. එක චරිත අරගෙන බලපුවම හැංගිලා තිබිච්ච සමහරවට බයිබලයේ හැංගිලා තිබිච්ච චරිත මෙතන උලුප්පල පෙන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක හොඳ සාර්ථක මේ ප්‍රදර්ශනයක් කියලා. පියතුමාට මම සුබ පතනවා. මේක තවදුරටත් මේ වගේ ප්‍රදර්ශනයන් තුලින් මිනිස්සු අතරට මේක අරන් යන්න පුළුවන්කම ලැබෙන්න කියලා.